Hi, welcome to my YouTube channel. මම සතිරා. මේ අපි ඇවිත් ඉන්නේ මාතරට. අපේ මල්ලිගේ උපාධි උත්සවයට. එයා රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ගන්න තමයි නියමිතව ඉන්නේ. ඉතින් අපි ඊට පහුවෙනිදා මාතරට ආවා. මාතරට ඇවිල්ලා හොටෙල් එකක නැවතුණා. මේ හොටෙල් එක අපි ඉතින් මායි බබාලා දෙන්නයි අම්මයි තාත්තයි මල්ලි තමයි ආවේ. හයිවේ බස් එකේ අපි හැමෝම රෑට කෑම කෑවා. කෑම කාලා මේ අපේ පොඩ්ඩට කවන ගම. ආදී එයා නම් අද හොඳට කෑවා. මොකද ෆ්‍රයිඩ් රයිස් තමයි තිබ්බේ. හරි ආසාවෙන් කෑවා. නිතරම දෙන්නේ නැති දෙයක් නිසා හරි කැමැත්තෙන් කෑවා. ඊළඟ දවසේ තමයි මල්ලිගේ උපාධි උත්සවයේ තියෙන්නේ. අපි ඉතින් දැන් පොඩි රෙස්ට් එකක් ගන්නවා. මං ඉතින් අපේ බබාලා දෙන්නගේ කෝලන් ටිකක් දාන්න හිතුවා. අපිට හෙට උපාධි උත්සවය ඉවර වෙනකම්ම ඉන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපේ දුවගේ කොන්සර්ට් එක තියෙන්නේ එදාටමයි. මේ දෙසැම්බර් මාසේ උන දෙයක්. කොන්සර්ට් එකත් යෙදිලා තිබ්බේ එදාටමයි. ඉතින් අපිට මේකටත් සහභාගී වෙලා ඉක්මනටම ආපහු අපිට යන්න සිද්ධ වුණා. ඒ කොන්සර්ට් එක නිසා. ඒත් මම මේ කොන්සර්ට් එකේ වගේම උපාධි උත්සවයේත් අපේ මතක ටිකක් ඔයාලට ගේන්න හිතුවා. බලන්නකො ඉතින් දෙන්නගේ පැනිල්ල. අක්කා කරන හැම දෙයක්ම මල්ලි කරනවා. අක්කා මොනවද කරන්නේ? මල්ලි ඒ දේ කරනවා. අක්කා පනිද්දි මල්ලිටත් ඉන්න බෑ. ගානක් නැහැ. එහෙමනේ. තනි කරේ එහෙම තමයි. කිරියත්තයි කිරියම්මා ඉන්න නිසා මට ඇත්තරම නිදහස්. මම කියලා තියෙනවානේ කලිනුත්. එහෙ ගියත් එයාලා ආවත් මට තමයි ෆ්‍රී එක තියෙන්නේ. නෑනේ. අම්මේ මෙය එයා ඉතින් පැන්නට අක්ක වගේ හරියටම ඇඩ්ජස්ට් වෙන්න බෑනේ. ඒක නිසා පොඩ්ඩක් හොයා ගන්නවා. මේ ඉන්න ඉතින් අපි තුන් දෙනා. අපේ බබාට හෙට කොන්සර්ට් එක නිසා ග්‍රැජුවේෂන් එක ඉවර වුණ ගමන්ම හයිවේ එකේ බස් එකේ නැගලා කොන්සර්ට් එකට යන්න ඉන්නේ. පැය 2-3කට කලින් ගිහිල්ලා ඒකටත් ලෑස්ති වෙලා කොහොමරි බබාව ඒකට සහභාගී කරවන්න ඕනේ. ඒකට ප්‍රැක්ටිස් එකක් තමයි මේ කරන්නේ. ඉතින් අපේ පොඩි එක්කෙනාටත් ප්‍රැක්ටිස් වගේ එයත් අක්කා එක දාපු වෙලේ ඉඳලා එයත් ෆෝන් එක දිහා බල බල ඒක විදියට නටනවා. මොකද මල්ලිගේ වගේ වැඩේ වගේම අපේ බබාගේ පළවෙනි කොන්සර්ට් එක. ඉතින් දෙකම මට වැදගත් නිසා කොහොම හරි කාලේ හිට මෙහෙට කරලා දෙකම කරන්න මම හිතුවා. එහෙන් මෙහෙන් මල්ලිත් යනවා. එයාගේ නැටුම තමයි නැටුම. නැටුම ඉවරයි. ඊළඟ දවසේ උදේම අපි කට්ටියම ලෑස්ති වුණා උදේ පාන්දරම. මොකද උදේ 7:08 වෙනකොට අපි කැම්පස් එකේ ඉන්න ඕනේ. මොකද මෙයාගේ ෆොටෝ ෂූට් එක තියෙනවා. ඒකට තමයි අපි විශේෂයෙන්ම ආවේ. උපාධිය ගන්න උත්සවයට යන්න බෑ. ඒකට යන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරයි. දෙන්නෙක්ට විතරයි. අපි ඉතින් ෆොටෝ ෂූට් එකට ඉඳලා ඒ ගමම්ම
ගෙදර එන්න තමයි හිතාගෙන හිටියේ. මේ අම්මා නම් ස්විමින් pool එකට බැහැගත්තා කලින් දවසේ දවාලෙම. අපිට නම් බැරි වුණා. මේ තියෙන්නේ හොටෙල් එකේ ස්විමින් pool එක. මෙයාලා දෙන්නව ඉතින් ස්විමින් pool එකට දාගන්න බැරි වුණා. ඒ වුණාට ඉතින් කමක් නැහැ. මොකද පොඩ්ඩ ඇත්නම් මෙයාලා වතුරෙන් ගොඩට ගන්න නම් බෑ. දැම්මොත් වතුර අල්ලන්න එපා. අපි ලෑස්ති වෙලා ඔක්කොම පේමන්ට් සෙටල් කරලා දැන් උදේ 7යි කාලට වගේ ඇති. අපි යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මේ හරියටම දෙසැම්බර් 12 වෙනිදා සිකුරාදා දවසක්. කොච්චර එපා කිව්වත් මේ කෙල්ල නම් වතුර අල්ලන එක නවත්තන්නේ නැහැ. එච්චරකට වතුරට ආසයි. අපේ පුතාට ඒකට පොඩ්ඩක් අත දිගමදි නිසා තමයි ඒක ඇල්ලුවේ නැත්තේ. එයා හැබැයි සෑහෙන්න වැලි නම් ඇල්ලුවා. බැරිම තමයි තාත්තා වඩා ගත්තේ. මෙහෙන්න මං ඉතින් මල්ලිට එතන පේමන්ට් එකේ දාලා තිබුණා ලොකුවට මල් බොකීස් එක ගිෆ්ට් අයිටම්ස්. මල් බොකී එකක් අරගත්තා. ෆ්‍රෙෂ් එකක්ම අරගත්තා. ඉතින් ආටිෆිෂල් ඒවට වඩා ෆ්‍රෙෂ් ඒවා ටිකක් හොඳයි කියලා හිතන නිසා ඒකත් අරගෙන මම කැම්පස් එක ඇතුළට ආවා. මම කැම්පස් එක ඇතුළට එන්න කලින් තමයි ගත්තේ. මේ ඉන්නේ ඉතින් අපේ උපාධිධාරියා. වෙඩින් එකක වගේ ෆොටෝස් ගත්තා. ෆොටෝස් කීයක් ගත්තද කියලා මම නම් දන්නේ නැහැ. එච්චරකට ෆොටෝස් ගත්තා. මම ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් වීඩියෝ එකක් දාගත්තා. බබාලා දෙන්නත් ළඟ තියාගෙනම මේ වගේ ටෙඩි බේකුත් අරගත්තා. මල්ලි තමයි ඒක නම් අරගත්තේ ෆොටෝස් වලට ඕනේ කියලා. මම මාත් එක්ක ගහපු වීඩියෝ එකක් මෙතන නෑ. මොකද මමනේ වීඩියෝ කරන්නේ කට්ටියව වීඩියෝ මේකට වීඩියෝ කරගත්තේ මම නිසා මම හිටපු වෙනම එකක් නැහැ. මොකද බබාලා දෙන්නත් එක හරිම අමාරුයි. පුතා නම් හරිම අමාරුණා කන්ට්‍රෝල් කරගන්න. මොකද උදේමත් නිසා අරයාට නිදිය ගන්නත් ඕන නිසා එයා හරි කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. අනික එයාට වත්තක් වගේ පේන නිසා මුල්ලු වටේම දුවන්න අයියාට ඕනේ. අනික මේ රුහුණු කැම්පස් එකේ ඇලේ කිඹුල්ලු ඉන්නවා කියලා නිතරම බෝඩ් දැන්වීම් ගහලා තියෙනවා බෝඩ් වගේ. ඒක නිසා හරි බයයි අල්ලගන්න ඕන නිසා. කැම්පස් එකේ වැඩ ෆොටෝ ෂූට් එක ඉවරයි. අපි ඉතින් ඒක ඉවර කරලා දැන් කොන්සර්ට් එකට යන්න පිටත් වුණා. ඊට පස්සේ මේ අපි කොන්සර්ට් එකට යන ගමන් හොටෙල් එකක තමයි මේ කොන්සර්ට් එක තිබ්බේ. එතෙන්ට ගිහිල්ලා අපි පාකින් එකේ නතර කරා. බලන්නකෝ ඉතින් මගේ ප්‍රින්සස්. प्रिंसेस को අපි හොටෙල් එක ඇතුළට ආවා. ඇවිල්ලා අපිට වෙන් කරලා තිබ්බ ෂීට් එකෙන් අපි ඉඳගෙන ඉන්නේ දැන් මේක පටන් ගන්නකම්. නර්සරි එකේ එක වසරට යන්න ඉන්න කට්ටියගේ වෙනම ෆොටෝස් ගන්නවා. ග්‍රැජුවේෂන් එකක් වගේ තමයි තියෙන්නේ. අර ග්‍රැජුවේෂන් එකේ වගේ උපාධි තොප්පි දාලා ඒවට නිකන් ඒ විදිහටම මේ ග්‍රැජුවේෂන් එකක් විදිහට තමයි තියන්නේ. මේ අපේ බබාගේ ඩාන්ස් එක අපි ගියා ඉස්සරහට මේ බබාගේ වීඩියෝ එකක් ගන්න කියලා. ඒ වුණාට බබා හිටියේ නෑ. ඊට පස්සේ බැරිම තැන හස්බන්ඩ් ගිහිල්ලා ටීචර්ගෙන් ඇහුවා කෝ ෂෙනායා කියලා. එයාලා මේ එකෙන් පිටිපස්සේ
කියන්නේ ස්ටේජ් එකෙන් පිටිපස්සට වෙලා එයා වෙනම නටනවලු වෙන යාළුවෙක් එක්ක. ටීචර් ඉක්මනට එයාව අරගෙන ආව අපේ හස්බන්ඩ් කියලා කිව්වේ නැත්තම් එයාව ඩාන්ස් එකට නම් අද බලා ගන්න බැරි වෙනවා. ඕ බලන්නකෝ රෝස පාට ෆ්‍රොක් එකක් ඇඳගෙන මැදින් එනවා. හස්බන්ඩ් දැක්ක නිසා හොඳයි මම වීඩියෝ කර කර හෙව්වේ. ඔහොම තමයි ඉතින් පොඩි ළමයිගේ වැඩ. ඒකත් මේ අපේ කෙල්ලට විතරයි. කොහොම හරි ඉතින් මාසයක් තිස්සේ ප්‍රැක්ටිස් කරපු මේ ඩාන්ස් එක කොහොම හරි භාගයක් හරි කරගත්තා. නැත්තම් ඉතින් පවුනේ අපරාධනේ අත ආසාවෙන්නේ ප්‍රැක්ටිස් කරේ. ඉත වෙලාවට අන්තිම ටික හරි කියන්නේ මැද ඉඳන් ඒක එයාට කරන්න පුළුවන් වුණා. ඔය ඩාන්ස් එක නිසාම තමයි මාතරේ ඉඳන් තකහනියේ අම්මලත් එක්ක එන්නෙත් නැතුව මමයි බබාලා දෙන්නයි බස් එකේ නැගලා ආවේ මේ ඩාන්ස් එකට මෙයාව තියන්නමයි මෙච්චර ආසාවෙන් ප්‍රැක්ටිස් කර කර හිටියේ ගෙදරට වෙලා. ඒක නිසාමයි. ඉතින් ඒකට නැති වුණාම අපිටත් අප්සෙට් එයාටත් අප්සෙට් වෙයි කියලා. මොකද එයාට ආයි පෙන්නන්න වීඩියෝ එකක්වත් නැහැනේ. ඒක නිසා මෙහෙම හරි කරගත්ත එක ලොකු දෙයක්. එයාලට ගිෆ්ට් වගේක් දෙනවා. පොඩි ක්‍රිස්මස් අයිටම් වගේක්. මේ ඉන්නේ ඉතින් අපේ සුරංගනාවි. එයාගේ යාළුවා තමයි මේ එහා පැත්තෙන් ඉන්නේ. රෙඩ් කලර් බෝ එකක් දාලා එයා නැතුව නම් මෙයාට කොහොමත්ම බෑ. එයාට මෙයාවයි මෙයාට යාවමයි ඕනෙමයි. දැන් ඉතින් නත්තල් සීයා ඇවිල්ලා. නත්තල් සීයාගෙන් ටොෆි ගන්න තමයි මෙයාලා මේ පොර කන්නේ ළමයි ටික. අන්තිම මොහොතේ නම් අපිට ටොෆි හම්බුණා. මොකද උඩට විසික් කරපු නිසා. අපේ බබාට නම් ටොෆි ගන්න එක එපා වෙලා බැරිම තැන පැත්තකට වෙලා හිටියා. ඇයි ළමයි පොර කනවනේ. මෙයාලට අන්තිමට ගිෆ්ට් අයිටම් එකකුත් හම්බුණා. ඒක අරගෙන අපි ඉතින් ඊට පස්සේ ඩිනර් එක අරගෙන ගෙදර ගියා. ඔක තමයි ඉතින් 11 වෙනිදායි 12 වෙනිදායි උනේ. ඉතින් මාව අහන් හිටියටයි බලන් හිටියටයි ඔයාලට ගොඩාක් ස්තුතියි. අදට ගිහින් එන්නම්. සුබ දවසක්. හැමෝම සතුටින් ආදරෙන් ඉන්න.